Hello friends, welcome back to another gameplay videos. Naithi other player name Minecraft. මචං මේ මගේ පළවෙනි එපිසෝඩ් එක Minecraft හරිද? මචං ඉතින් මම මේ YouTube channel එකේ තමයි මේක දාන්නේ හරිද? මේ වීඩියෝ එක දාන්නේ. ඊළඟට මචං මම දාන්නේ ඉඩ තියෙනවා වෙනම YouTube channel එකක් හදලා. ඉතින් ඔයගොල්ලන්ට කොහොමද ඕනි කියලා කියන්න. එක්ක මේ YouTube channel එකේද නැත්නම් වෙනම YouTube channel එකේද ඕනි කියලා. මචං ඉතින් ලස්සනට පේනවා ඔයගොල්ලන්ට මගේ ගේ ඇතුළේ. ඉතින් මේ යකාමෑන් හදපු ගේ හරිද? මේ තියෙන්නේ උඩ හරිද? මචං මේ චුට්ටක් මේක කරා අර තියෙන්නේ විලේජ් එක. අපි විලේජ් පැත්තට යන්න කලින් මචං මේ විලේජ් එක පැත්තේ ඉතින් මෙන්න මෙහෙම තමයි පේන්නේ. මම ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නවා. ඉතින් මචං අන්න යකෝ කිරිබෑ කෙනෙක් අපන් ඌ මෙන්න වතුර වලට අපි වට්ටමු. හරිද? කොහොමද කිරිබෑ? හරිද? හරි මචං. ඌ පිපිරෙන්නේ නෑනේ බං. වතුරෙද්දි පිපිරෙන්නේ නැද්ද ගන්න කොහොම කරේ වතුරෙද්දි පිපිරෙන්නේ නැද්ද කොහෙ කමෙන්ට් කරගෙන යන්න. වතුරෙද්දි පිපිරෙන්නේ නැද්ද? අම්මට උඩු පිපිරුණා. යකෝ කියලා කට ගන්න හම්බුන්නේ නෑ මචං. පිපිරෙනවා කියලා. අපි යමු විලේජ් එක පැත්තට. ඉතින් මචං මේ විලේජ් එකේ මිනිස්සු නෑ. හරිද? මිනිස්සු නෑ කියන්නේ මේ මිනිස්සු හිටියා. ඉතින් මේ ඉන්නේ මං හිටපු ගෙදර. හරිද? මෙන්න මේක දාගෙන යමු. අපි ගේ හදනකම් මචං මේකේ තමයි අපි පදිංචි වෙලා හිටියේ. අපි ස්ටෝන් කටරයක් ගලවගෙන යමු. ක්‍රාෆ්ටින් ටේබල් එකක් තියාගෙන වැඩක් නෑ. හරිද? ඒකත් ගලවගෙන අපි යමු. මචං ඇඳත් වැඩක් නෑ. දැන් හිස් කාමරයක්. මචං මේ විලේජ්ලා හිටියා. හරි විලේජස්ලා හිටියා. මචං දෙන්නයි දැන් ඉන්නේ. හරිද? මොකක්ද මොනවද කියලා දන්නේ නැහැ. කොහොමද හරි මචං මම මේ ගේ හදන්න මචං මෙහාට ගියායින් පස්සේ මං ආවේ මේ වීඩියෝ කරන දවසේ තමයි විලේජ් එක පැත්තේ. හරිද? යද්දි මචං මෙයා හිටියේ මේ විලේජස්ලා හිටියේ නෑ. මොකද දන්නේ මොකක් හරි එහෙම වෙනවද කියලා කමෙන්ට් කරගෙන යන්න. මචං ඒ වගේම මම මෙන්න එහෙම පින්තූර වගේක් මේවා කරා. මචං මේ දේවල් ටික දාගන්න ඕනේ අපි. තව මචං කියන්න ඕනේ මේක මචං මම ක්‍රියේටිව් දාලා හැදුවේ. මචං මට තනියෙන් හදාගන්න බැරි වුණා. හරිද? මම ක්‍රියේටිව් දාලා හැදුවේ. ඒක ගණන් ගන්න එපා. මචං ක්‍රියේටිව් දාලා නිකන් හදන්න බැලුවා මචං. නිකන් හදන්න ඊට පස්සේ ගලුයි අරවයි මේවයි මත් වුණා. ඉතින් මම ඒක නිසා ආයේ කීව ආරන්න ඕනේ නැහැ කියලා හිතලා මම ක්‍රියේටිව් දාලා තමයි මේක හැදුවේ. හරිද? මේ තියෙනවා සුපිරි විදිහට මචං මෙතනින් අපි ඇඳවල දෙක දාගමු. මචං ඉතින් මම ඉස්සරහින් මේ එකක් දාලා තියෙන්නේ මචං මේකේ නිකන් ආරක්ෂකය දෙන්නෙක් වගේ දාලා තියෙන්නේ නිකන් අමුතු විදිහට ඩයමන්ඩ් කිට් එකක් දාලා බැටල් එකක ඉන්න මූ අපි මරමු. මචං ඉතින් ඔය ටික තමයි මචං ඕගොල්ලෝ කමෙන්ට් කරගෙන යන්න මම මේකේද නැත්නම් අනිත් YouTube channel එකේද මම මේ වීඩියෝ දාන්න ඕනේ කියලා. ඔය මචං මේ කට්ටියට ෆෑන් ප්ලේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ මචං ගොඩක් කට්ටිය ෆ්‍රී ෆයර් වලට කැමතියි. හරිද? ගොඩක් කට්ටිය Minecraft වලට කැමතියි. ගොඩක් කට්ටිය හොරර් ගේම් වලට කැමතියි. එන්නේ ඒ වගේ තියෙනවනේ. හරිද? ඒ නිසා මචං මම මේවා කරනවා. හරිද? මේවා කරනවා කිව්වේ මම වෙන YouTube channel එකකට දාන්න සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ කැමති නම් විතරයි කොහේ කියනවා නැත්තම් මේ වෙනවා. අද මේ ගියලා අතර ආවා ආදාහන් ඔක්කොම අපි ඔක්කොම දාගමු. මූගේ තිබ්බ දේවල් ටික. හරි මචං කඩුව දාමු. අවුලක් නැහැ මචං. ඉතින්
ඉතින් දෙයක් කියන්න ඕනේ මොකක්ද කියලා දන්නවද ඔයගොල්ලෝ? හරිද? ඔයගොල්ලෝ තාමත් මේ වීඩියෝ බලන්නේ ලයික් කරන්නේ නැතුව. මොකද්ද? ඉතින් මේ නිකන් තියෙන ලයික් බටන් එක හරිද? ඔබන්න හරිද? මොකද ඔච්චර ලෝභෙන්නේ ඔබට. දැන් මේකත් යගාමෙන් ගිම මේකත් තමයි මම කියුවට හරිද? ඉතින් මම සුපිරියටම ගේ හදලාද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් කරගෙන යන්න. අපි මෙන්න මේ බඩු ටික තියාගෙන ඉමු. මෙතනින් තියන්න ඕනේ. ඕවන් අර ගල් කට්ට එල්ලලා තිබ්බේ අන්න ඇති. හරි. අපි ගල් කට්ටෙන් කඩාගෙන පාක් ගාලා මෙන්න මේක මෙතනින් දාමු. එතකොට මෙන්න මේක අරන් මෙතනින් දාමු. හරි. මේ වලින් නම් මන් දන්නේ මචං මොකක්ද වෙන්නේ කියලා. මේ ඔය නම් දාපු වලින් ඔය නිකන් අර කෝල් දාලා පුච්චන්න තියනවා වගේ තියෙන මේ වලින් නම් දන්නේ අඩෝ බං. මේක මචං මම හැදුවට මම රැද්දි මේ පැත්තට ආවේ නෑ. හරිද? මේ ලස්සනට ඉර බෑගෙන යන දර්ශනය බලන්න පුළුවන් මචං මෙතනින්. අඩෝ නියයි බං. අඩෝ යකාන්ගේ එකෙත් මේ වගේ ඇති මන් දන්නේ සූම් වේවිල්ලද නෑනේ. අපි බුදිමු හරිද? බුදිලා තියගෙන ඊට පස්සේ බලමු ඊට මොකක් හරි කරන්න. හරිද? මචං කමෙන්ට් කරන් අර එක ගැන. අඩෝ ඉතින් නැගිට්ටා. යා මචං උඩට. මචං අන්න මේ වීකෙන්න හරිද? ටාන් ස්පයිඩර්. අඩෝ උඩ දුර ඉඳන් ගැහුවට වැදෙන්නේ නැහැ. හරිද? මොකක්ලා යන්නේ? කොයා මේ ස්පයිඩර්? ස්පයිඩර්. අන්න හරි. කොවර වරි. දැන් අද ඉවරයි. අඩෝ. උඩ ගන්න බැරි. උඩ ගන්න ඕනේ අපි යමු විලේජ් එක පැත්තේ. අරුල් විතරයි ඉතුරුනේ මචං විලේජ් ලා දෙන්න. අඩෝ මං කපු වලේ මම වැටුණා. මචං අරුල්ල දෙන්න විතරයි ඉතුරුනේ. අපි මේ එකක් තියෙනවා කියලා බලමු. නැත්නම් ගෙවල් අස්සේ ගිහින් බැලුවේ නෑ. අපි මේ කැරට් ටිකයි එක ටික දාලා උගමු. හරි බං අපේ වගාවේ දේශවල ටික ගත්ත ඇති. මචං මුල්ලත් මේ අමාරුවෙන් ආයෙ වැටුණා වලකට. මේ ගම්මානේ වලවල් තියෙන එක තමයි මට පෙන්වන්න බැරි. ඉතින් මචං මම මෙතන මේ බැටළෝ වගා කරපු දෙනක් හැදුවා. ඒත් මචං බැටළෝ ටික කවුරු හරි අරන් ගිහින් මොකක් හරි වෙලා අපි ඉතින් මේ විලේජ් එකේ කවුරුත් නැතිත් හින්දා දෙන්න ඉන්න හින්දා මචං මෙන්න මේ චුට්ටක් ගලවගෙන යමු. හරිද?
මෙහලින් මට පොඩි වැඩක් කරගන්න තියෙනවා. හරිද? අර ට්‍රේල් කරලා බලමු. මංග ඩයමන්ඩ් එමරල්ඩ් නෑ. රාබුවල් 15කට එමරල්ඩ් එකක් තියෙනවා. හරිද? නැසම් මේ මුල්ලා වැඩි කරගන්න ක්‍රමයකුත් මම කියන්න. පස්සේ කියන්න මුලින්ම අපි මේ දේවල් ටික පිළිවෙලට දාගමු. පිළිවෙලට දාන්න ඕනේ මචං. ඔන්නෝකට අපි කන දේවල් ටික දාමු. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් අපි සතුටින් එහෙනම් කොල්ල අපි යනවා. ඕකට අපි ඕන දෙයක් දාමු. ඉතින් ඕකට ඕන දෙයක් දාගෙන අරන් යනවා කිව්වට ගියේ නැත්නේ. නැත්තම් චුට්ටක් කියලා ඉන්න. චුට්ටක් නෙමෙයි. දැන් ඔන්න දැන් ගියා. නැත්නම් මේකෙත් අර වගේ උණු කරන්න දෙන්නේ. මේකෙත් එහෙම